පේන්නේ හරි. එන්නේ මේ අවුට් අනිකර නිල්මානේ තමයි බබ. ඔව් අර රවුම් බලන්න බර. නිල්මාල් කියන්නේ මෙහෙමයි මේක මේ අද කීයක තියෙන ගන්න මේ පුරාණ වැවුනේ මන්. පුරාණ වැවුනේ. මේ වගේ ලින්ද බේරිලා තියෙනවද ඊනේ කියලා. ඔව්. මේ වගේ වැවක මිනිස්සෙක් නෑ මේ පැත්තේ ඉඩමක් ඔය කොළඹ මිනිස්සයන්ට මෙහෙම වටිනවා හරිද? දැන් මේ වගේ පරිසරයක් ඔය පැත්තේ නෑනේ බා. ඔව්. දැන් මේ වගේ පැත්තකින් ඉඩමක් කඩමක් ගන්න ඕන නම් ඒත් ඉතින් මේ අපිට ওই පැත්ත හැදී හැකියි. නේද? ඒ කියන්නේ අපිත් මේ ගමේ ඉන්නවා. ඒ වගේ සුගතතාවයෙන් හොඳින් ජීවත් වෙනවා නම් මේ ස්වභාවධර්මී ජීවත් වෙන්න හැකියි. එහෙම පුළුවන්. අර ලයින් එකේ තියෙන නිල්මානේ බබ. නැත්නම් ඒ පැති වල ඔව් අර ඔක්කොම ඒ පැත්තට මෙහෙම තියෙන. සුදුපර කොකයින් දාලා තියෙන සම්පූර්ණ නිල්මානේ. ඒ රවුමටම යන්න ඕන පොඩ්ඩක් යනවද යන්න කියලා. යම් ගැටේට මෙහාම ගන්න. අල්ලගන්න. මොකේ මේක ගන්න. අර දෙක ගන්න. මේක ඔව් සැරයක් එනකොට බල ආන් අර පැත්ත අලි කෙලලා මං අර මල් කඩලා දුන්නනේ මේ ඔව් වන්දනග මං වලට යන්න මල් කඩලා දුන්නේ ඒ දෙන ටිප් වල අර පැත්ත සම්පූර්ණ මලි ගලවලා පැල ඔක්කොම මේ ඒ කාලා අල කනවා ඒ කොච්චර කෑවත් මේක වඳ කරන්න බෑ يعني මෙහෙම මේක අර ස්වභාවධර්මයෙන් තියෙන ස්වභාවධර්ම මෑණියන්ගෙන් පැත්තෙන් හැදෙන දෙයක් ඉතින් මේක වඳ කරලී එවුවා මෙව කාටවත් එවුවා ඒ කරන්න ගියොත් ඉතින් බෑ කරන්න එවුවා එහෙම බෑ කරන්න එහෙම දේවල් මේ පේනවනේ නිකන් බිම පොළවේ හැදෙන්නේ වතුර නැතුව මේ වගේ දෙයක් ජීවිතේ කොයි පැත්තේ කොහෙවත් දැකලා තියෙනවද මේ පැත්තේ ඉන්න බෑ සුවඳ එවන්න පුළුවන් නම් ෆෝන් එකෙන් උම්ම එකක් එවන්නේ ඉතින් ඔය අඩිය තියන්න දුකේ බෑ ඒ තරම්ම මේ ගොඩනේ තින්බා ඔව් මේ බිම ගොඩනේ බං අපි දෙයක් කොහේ හැදුවත් එහෙම හැදෙන්නේ නැහැ මන්නේ මේ වාය මේ පැත්තරම ස්වභාව ධර්මෙම තමයි මේ හදලා තියෙන්නේ. මේක දැන් ගම්මානික මිනිස්සු ඉන්න තැනක වගේ තිබ්බනම් තියන්න බෑ. ගන්න දෙයක් නැති වෙනවා මේක. කාමදාද. එහෙනම් අර මොකද කියන්න දෙයක් නැහැ බේරියා වගේ තමයි එන. ඔක්කොම ගලවලා දාලා විනාශ කරලා ලස්සනක් කියන එකක් දකින්න එහෙම හිතන්නේ සම්පූර්ණ අයිති කරන්නේ නේද? සම්පූර්ණ තියෙන්නේ නේද බා? ඕක පට්ට මේක උදේට බලන්න ඕනේ. දැන් මත් දහන හින්දා මේ ඒත් නෑ සුවඳ ඒත් සුවඳයි බලන්න හැබැයි ගියවට මං එනකොට අර පැත්තේ තියෙනවා මේ මල්ලි අර අර කෙරවල අර ওই පැත්තේ මං කරක් එනකොට තන්නේ කරම ඒ වයිනේ තියෙන අර කටලා බේරන්න මල් 300ක් කඩන්න එක විනාඩි 5ක් ගියේ නෑ කියනවා මොන 300ද බා උරේ ගත්තා නම් දාගෙන දාන්නේ සට ගාලා කඩලා ඉවරලා අරන් ගියා ලස්ස සිරිපාද ගෙනියන්න අරලා ඉන්නේ සම්පූර්ණ නිල්මානේ බා වටේම කරගෙන ඕනේ කරගෙනවා ඔව් මෙතනින් එහාට යන්න බෑ අර පැත්තේ යරම නම් යන්න ඕනේ ඇලින් පැනට සම්පූර්ණ ලයින් එකේ තියෙන නිල්මානේ තමයි ඕකයි අපේ රාජාංගනේ තියෙන වටිනාකම පොඩ්ඩක් අර මිනිස්සු මේක දන්නේ නැහනේ හැමෝම ඔහොම දාන්නෙත් නැහනේ බා වීඩියෝ එකක් දැම්මොත් දාන්නේ නිකන් ඔය පජාති වැඩක් තමයි දාන්නේ අරක එන්න කියයි තනියම ඉන්නේ කියයි ඒවත් අපි ආසයි ඉතින් කරන්න දෙයක් නැහැ ඒනට මේවා තමයි ලස්සන දේවල් ආන් අර චුට්ට ගන්න ඕනේ වීඩියෝ එක අපිට ඒක සම්පූර්ණ තියෙන එක සෑහෙන්න මම කන්ද අර ඇල පාරවල් දිගේ හිට තියෙනවා මල්ලි දැන් ගිය පාර මෙච්චර තිබුණේ මේ පාර හොඳ හැදිලා තියෙන බෝ වෙලා තියෙනවා සම්පූර්ණ ඕවනේ බා මෙතන මේ ජීවිතාරජය කුටිය තියෙන්නේ නෑ නෑ ඔය පල්ලේ හේන් කැලේ මෙවට මේ හවස් වෙද්දී කොහොමත් 6න් පස්සේ එන්න බෑ අලිම විතරයි තාචුට්ට කිට්ටු කරන්න වෙන්නේ කිට්ටු කරන්න අලින් පහින්න බෑ නේ මේ මේක තියෙන ස්වභාවය ලස්සනයි බා අනිවාර්යෙන් ඔය මේ ඉන්නේ හොඳ ගමේ හොඳම මල්ලි කෙනෙක් ඇත්තටම ඕන හොඳ වැඩකට උදව් කරනවා මිනිස්සු ඉතින් එක එක කතා කියනවා ඇති ඉතින් ඒවා අපිට වැඩක් නැහැ මේ කතා වලින් වැඩක් නැහැ මයින්ඩ් බෑ කවුරුත් මිනිස්සෙක් අනික මේ වගේ තැනක් හොයාගන්න මේකේ සාමාන්‍ය ඇත්තටම ගම් වල මැප් වල ඇති කට්ටිය දාන්න දැන් ඒ වුණා දන්න එකෙක්වත් දාන්නේ නැහැ නේ මෙහෙම දෙයක් ඌවා දාන්නේ අර කිව්වා වගේ හොඳ දෙයක් දාන්නේ කඩප්පුලි වීඩියෝ න
එතකොට මේ වාගේ අපි රාජාංගනේනේ අපි රාජාංගනේ මේ වාගේ පරිසරයක ජීවත් වෙන්න ඕන නම් මේ පේනවනේ බිම නිල්මාණෙල් බිම හැදෙන්නේ. ඕක කට්ටි පුදුම දුකක් විඳින්නේ මේ ගහක් හදාගන්න පෝච්චි එක. එතකොට මේ ගොඩ පොළවේ හැදෙන්නේ මේ හරිය මේ පොළවට ආවේනික දෙයක් මේක ස්වභාවයෙන්ම මවලා තියෙන දෙයක්. ඕක කට්ටි කියනවනේ මැවුම්කාරුවෝ නෑ කියලා. ඒ මැවුම්කාරුන්ගේ වැඩ තමයි මේ තියෙන්නේ. ඒකට අපි නෙමේ මේක ඉතින් ස්වභාව ධර්ම මෑණියන්ගේ වැඩක්. හරිද ඔය ගොඩත් එක්ක මල්. දැන් ඕක අපි කොච්චර හරි ඔයාලට පෙන්වුවේ නැත්නම් දැන් මේ වගේ දෙයක් ලංකාවේ මෙහෙම දෙයක් පෙන්වන එක තමයි වටින්නේ මිනිස්සුෙකුට දෙයක් දැනගන්න. නැත්නම් මේ විදිහට හැදුනේ කොහොමද කියනද මම දන්නේ නැහනේ. මලක් හරි මොකෙක් හරි හැදෙන විදිහක් ක්‍රමයක් තියෙනවා. අර අපේ කවුද ගායකයා මට නම චූට්ටක් වගේ මතක් වෙනවා මේ චාමරණව කියන්නේ හැදුන විදිහ දන්නේ නැහැ මේ එහෙම කියන කතාව. එයා ඇත්තම සත්‍ය කතාවක් ඒ සින්දුවල ගහලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකත්. මලක් හරි සමනලයා හැදුන විදිහ දන්නේ නැහැ කියන ඒ වගේ දෙයක් මේක. ඉතින් බලන්නකෝ ඔය වගේ දෙයක් නේ. ඇත්තටම මම ඒකයි කියන්නේ මේක බලන ඕන කෙනෙකුට මට ෂෙයා කරන්න. ඉතින් මම මීට වඩා තව දේවල් ඉදිරියට බලන්නම් කරන්න. ඇත්තටම මේ පළවෙනි වීඩියෝ එක මේ හොඳම දෙයකින් තමයි පටන් ගන්න හදන්නේ. මේක දෙයක් හොඳ තැනකට මේ ඔය කට්ටිය අපිට මෙහෙමයි කියලා ඔය කට්ටිය මෙහෙට ඇවිල්ලා පදිංචි වෙන්න හරි ඉඩකඩම් හොයාගෙන ආවත් ඔය කොළඹ නෙමේ කොහේ හරි රටේ ඉඳලාවත් ගැටලුවක් නැහැ. මම ඒක සුපිරි මෙහෙ මං හොයලා හොඳ වපසරියක හොඳ මිනිස්සු ඉන්න තැනකට ඔය කට්ටිය යොමු කරලා මේ විදිය මේ ස්වභාවයෙන්ම අපිත් එක්ක ජීවත් වෙන්න ඉන්න ටික කාලේ අවුරුදු 60 70ක් ඉන්න ටික කාලේ හොඳින් ඉන්න තැනකට සතුටින් ඉන්න හොඳ තැනකට ගත්ත හැකි. ඒ කියන්නේ මේ වගේ අය ඔය කට්ටියට බලන්න යනවා කියලා වියදම් කරගෙන යන්න ඕනේ නැහැ. මේ අපේ ගමට આવොත් තියෙනවා හොඳ සුන්දර තැන්. අනිවාර්යෙන්. ඛණ්ඩ මොන දෙයද ඕනේ ඒව හැමදේම තියෙනවා. පව් පැත්ත නෙමෙයි කියන්නේ හොඳ පැත්ත. ඉතින් ඒ දේවල් බුද්ධි විදකට මේකේ ලස්සනට ඇස් දෙකෙන් හොඳ දෙයක් කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න පුළුවන් නම් මේ ටිකක් කොහොම වැවෙන්න නෙලාගෙන ගිහින් බුදුන්ට පූජා කරගන්න අතක් පින් කරලා දිනන කොච්චර වටිනවද? සල්ලි ඕනේ නැහැ කාටවත් සල්ලි දෙන්න දෙයක්වත් නැහැ. ආවා කඩාගත්තා ගියා පූජා කරගත්තා. අනේ ඒකයි වටිනාකම කියන්නේ. මේවා ඉතින් ඇස් දෙකෙන් දකින්න නැහැනේ කාටවත්. නෑ. පින් කරන්නත් ඕනේ. ඒක වෙච්ච නිල්මාණල් කන්දක් ඉතින් අනේ. මේ එහෙනම් කට්ටියටම බොහොම ස්තුතියි. ඔය කට්ටිය බලන්න බලලා කරලා හොඳ දෙයක් මම දැන් තමයි මම පෙන්නන්නේ මම මේ වෙනකන් කිව්වා වුණාට මං කවුද කින්ද මන්ද දන්නේ නැනේ. මම ඉන්නවා රාජාංගනේ කොල්ලෝ ඇප් එකේ ඉන්නවා බලන්න. අර හරියට යන්න තිබ්බනම් මල්ලියා සුපිරි 12 පැත්තේ තියෙනවා. ඇලෙන් බහින්න ඕනේ නේද? ඇලෙන් බහලා යන් අපි බලන්න. බෑ මේක ජඹුරයි. ඔව් ඉතින්. අපනාපයක් වෙන කියන්නේ මල් ටිකක් කරගෙන හොත කොහොමද පූජා කරන්න ගෙනියනවාමනේ. මේවත් ඔටෝමැටිකල් කියලා හිතයි බා. එහෙම දේවල් යනවා. අනිවාර්යයෙන්. ඔටෝමැටික නෙමෙයි ඈ. මේවා සුපිරිම බීජමයි හදලා බීජ පැලවෙච්ච ඒවා මේ ගස් වලින්ම හැදිච්ච මල් මේ තියෙන්නේ. අනිවාර්යයෙන්. සබහාදරුවෙන්ම හැදිච්ච ඒවා. මේ වගේ ඉතින් මල් කාටවත් ඔහොම දකින්න නෑ. මේ වගේ අතින් මලක් කඩාගෙන ගිහින් දෙයක් කරගන්න කාටවත් එහෙම පිනක් නෑ. මේ මල් තමයි ඔය කොළඹට කොහෙටවත් යන්නේ වැඩි හරියක්. අනිවාර්යයෙන්. හොඳ තැන් කියන්නේ පූජා ස්ථාන වලට යන්නේ එහෙම තමයි. එනකොට මේක මේ විදිහට තියෙන එක ඇස් දෙකෙන් දැකලා කවුරුත් හිතලා නෙමෙයිනේ පූජා කරන්නේ. මේක මලක් කොහේ හරි තද්දම් මඩක වතුර ගොඩක ඇත්තේ කියලා හිතන්නේ. අනිවාර්යයෙන්. එහෙම නෑ. මේක ඕන තරම් ගොඩ පොළවේ පැලවෙන දෙයක්. ඔය ඉතින් ගොඩනේ. මහ වතුරේ නෙමෙයි. දැන් මේ වාගේ දැන් මේ පසේනේ තියෙන්නේ. ඔක හිතන්නේ නෑනේ කවුරු. මේක නිකන් උඩනේ තියෙන්නේ මම. ඔව්. මේ වතුරත් ඕනේ ඉතින්. එහෙම මහ වතුරක් ඕනේ නෑ. ඔන්න ඔය වගේ පොඩි දන්නේ නැති දේවල් දැනගන්න මනුස්සයන්ට මේ ෂුට්ටක් එහෙම දෙයක් අපි කරලා දෙන්න ඕන. බං අපි මේකේ පොඩ්ඩක් රාජාංගනේ ගමට හරි ඉපදුනානේ මේ ගමේ. රාජාංගනේ කියන්නේ රජුන්ගේ අංගනය. හරිද? මෙව්වටම උපදිච්ච මිනිස්සු කියලා අපි ඇත්තටම අපි දන්නවා. කරගන්න දෙයක් නැහැ. ඉතින් එක තැනක අසරණ වෙන වෙලාවල් තියෙනවා. අපිට මේ වගේම බහැලා මේ වගේ වීඩියෝ කර ඉන්න කාලයක් තිබ්බනම් අපි පොඩි වෘත්ති කරගෙන ඉන්නවා. අනිවාර්යයෙන්. ඉතින් මේවා කරගන්න අපිට එහෙම වක්කම් පැති නැතිකමට ඉතින් අපි පුළුවන් අවස්ථාවේදී මේ දේ කරනවා. මේ වගේ දන්සල් වලට මල් පින් කරන්නේ පැති වලට පූජා වලට ඒවට මේවට අපි කඩලා යොමු කරනවා. ඒ උනට අපේ නම නෙමේ කවදාකවත් යන්නේ. අනිවාර්යයෙන්. හරිද? මේක අපි තමයි එතෙන්ට යවන්නේ. ඒ උනට මේ අපෙන් ගිහිල්ලා තමයි එතෙන් වලට. ගියේ කවෙන්ද හම්බුනේ නරමග්ගේ සමරලා හැදුණු විදිය දන්නේ නැහනේ.
ඒවට සමහරවල් හැදෙන විදිහ බලා ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම. දැන් මේක පොළවෙන් උපදිනවා වගේ තමයි අනිත් දේවලුත් එහෙම වෙන්නේ. බොහොම ස්තුතියි. හරි. එහෙනම් මේ වැඩේ කරමු. ජය වේවා.